බොහෝම ඉස්සර කාලේ ලංකාවේ පිටිසර ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි හිටියා. ඉතින් මේ ගමරාලයි ගමහාමිනේ තමන්ට හිටපු එකම දියණිය විවාහ කර දෙන්න සුදුසු විවාහ යෝජනාවක් සොයමින් හිටියා. අම්මගේ තාත්තගේ කැමැත්තට තමන්ට මනමාලයෙක් හොයපු නිසා මේ දියණියට විවාහ වෙන්න ගොඩාක් කල් ගියා. ඉතින් ඇත්තටම කිව්වොත් සුදුසු වයස පහු වුණා. ඉතින් මේ දියණිය බැලීමට විවිධ මනමාලයින් ගෙදරට පැමිණියා. හැබැයි මේ ගමරාලයි ගමහාමිනේ ඒ කිසිම මනමාලයෙකුට කැමති වුණේ නෑ. තමන්ගේ දියණිය බැලීමට ආපු සියලුම මනමාලයින්ට වංශය හොඳ නැතයි කියා මේ විවාහය දිනෙන් දින කල් යැවීමට මේ ගමරාලයි ගමහාමිනේ කටයුතු කළා. අපි කොතරම් දුප්පත් වුණත් හාමිනේ අපි අපේ දුව ලබා දෙන්න ඕනි වංශවත් පවුලකට විතරයි. ඉතින් ගමරාල හැම වෙලේම ගමහාමිනේට මෙහෙම කිව්වා. මේ විදිහට කාලයක් ගත වුණා. ඉතින් විවාහයක් නැතුව තවමත් ඇගේ දියණිය ගෙදරටම වී සිටියා. ඉතින් එක දවසක් මේ ගමරාලට තමන්ගේ දියණියට සුදුසු මනමාලයෙකු හමු වුණා. ඔහු තරමක වයසක පුද්ගලයෙක්. නමුත් ඔහු ඉතාමත් වංශවත්. හැබැයි ඔහු සතුව කිසිම දේපලක් නැහැ. නමුත් වංශවත් නිසා එක පයින්ම ගමරාලයි ගමහාමිනේ මේ විවාහ යෝජනාවට කැමති වුණා. ගමරාලයි ගමහාමිනේ තමන්ගේ බෑනගේ පුරාජේරුව ගම පුරාම කියමින් බොහෝම ආඩම්බරයෙන් ජීවත් වුණා. ඉතින් ගමරාල දියණිය අකමැති වුණත් අර වංශවත් පුද්ගලයාට දියණිය විවාහ කර දුන්නා. කාලය ගත වෙලා ගියා. එක දවසක් ගමරාලයි ගමහාමිනේ තමන්ගේ දියණිය බලන්න යන්න තීරණය කරා. කවුරුත් පේන්න නෑනේ. ගෙට ගොඩ වුණ ගමන් ගමරාල ගමහාමිනේට කිව්වා. "දුව බරටම වැඩ ඇති. සමහර විට උයනව ඇති. යන් ගිහින් බලමු." එහෙම කියපු ගමහාමිනේ කුස්සිය පැත්තට ගියා. "දුවේ මොකද කරන්නේ?" එහෙම කියාගෙන ගමහාමිනේ කුස්සියට එබුණා. එතකොටම තරහෙන් හිටපු දියණිය මෙහෙම කිව්වා. අම්මේ මම මේ වංශේ කබල් ගානවා." එවිට ගමරාලයි ගමහාමිනේ ලිප දිහා බැලුවා. ඉතින් වංශය මුල් කරගෙන විවාහය සිදු කරාට ඇයට එදින්දා කෑමටවත් කිසිම දෙයක් නැති බව ගමරාලටයි ගමහාමිනේටයි තේරුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි වංශ කබල් ගෑවා කියන පිරුල ජනවහරට එකතු වුණේ. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දාව සබ්ස්ක්‍රයිබ් කරන්න.